අයිබුවන් දුවේ පුතේ මම සුරංග හේමන්තස මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ 20යි 26 වසරේ සාමාන්‍ය පෙළ ICT පේපර් එකට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ? මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුවේ හැදිලා තියෙන්නේ කොහොමද? හරියට අපි කාලය බැලන්ස් කරගෙන මේ ප්‍රශ්න පත්‍රයට හොඳට මුහුණ දීලා ඒකක් ගන්න කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නව නේද මේ ප්‍රශ්න පත්‍රයේ අපි ආරම්භ කරනවා 8:00ට. 8:00 ඉඳන් පැය 3යිනේ පේපරේට 9:00 10:00 11:00. හැබැයි ඔයාලගෙන් ප්‍රශ්න පත්‍රය ගන්නේ 8:30 ඉඳන් 11:00ට නෙමෙයි 11යි කීයද? 11:30න් දැන් තව විනාඩි 10ක් වැඩිපුර 11:40ට තමයි පේපරේ ගන්න. ඒ මොකද අමතර කාලය මිනිත්තු 10ක් වාට දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රය බැලන්ස් කරගන්න අපිට සංවිධානය කරගන්න. මොකද එකපාර පැය 3ක් ලියන ළමයෙකුට හැම ප්‍රශ්න පත්‍රයකම පැය 3ක් ලියන හැම ප්‍රශ්න පත්‍රයකම විනාඩි 10ක් නොමිලේ හම්බ වෙනවා. දැන් බලන්නකෝ පළවෙනි කොටසේ බහුවර්ණ 40යි. ලකුණු 40යි. දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් බහුවර්ණ 40ම කරන්න ඕනනේ. දෙවෙනි කොටසේ පළමු ප්‍රශ්නය අනිවාර්ය වෙන අතර ඊට අමතරව තව ප්‍රශ්න 4කටයි ලියන්න තියෙන්නේ. ඒකට කොහොමද ලකුණු හැදෙන්නේ? දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි. ඊගාව 4ට 10 ගානේ කීයද? 10 ගානේ 40යි. ඒතොර 40යි 20යි 60යි බහුවර්ණ 40යි ලකුණු 100යි. අන්න ඒ විදිහට තමයි මේකේ ලකුණු හැදෙන්නේ. ඒ නිසා මේක ඊටාම වැදගත් වෙනවා අපිට බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ. මේ බලන්නකෝ බහුවර්ණ 40 මුත්තටම කරගන්න ඕන. පළවෙනි පැය සම්පූර්ණයෙන්ම ගන්න බහුවර්ණ 40 කරගන්න. රයිට්? පැයකට විනාඩි 5-10ක් කලින් ඉවරනට කමන්නේ විනාඩි 5-10ක් වැඩිපුර ගන්න එපා. හරිද? තව පොඩ්ඩයි තියෙන්නේ කියලා වැඩිපුර ගන්න එපා. ඒක කරන්න එපා. හරිද? අපිට අවසාන පේපරේ සම්පූර්ණ ලියලා ඉවරනුත් කරගන්න පුළුවන්. ඒ නිසා තමන් ටයිම් එක බලලා අනිවාර්යයෙන්ම 8:00 ඉඳන් 9:00 වෙනකම් පළවෙනිම බහුවර්ණ පේපරේ කරන්න ඔළුව පාත් කරගෙන ආයි වෙන ශාලාවේ මේ බලන්න මුකුත් එපා. බහුවර්ණ 40 දැන් 40 ඉරි ගහද්දි පළවෙනි පාරම ඔයාට 40ට මිරි ගහන්න බෑ. හරිද? පළවෙනි වටේ ගහගෙන යන්න සමහරට 20ක් හරියයි. දෙවෙනි වටයක් ගන්න තුන්වෙනි වටයක්. කොහොම යද්දි බහුවර්ණ 40 පළවෙනි පැය ඇතුළත ඉරි ගහන්න ඕන. දැන් ඒකේ තියෙන්නේ ඔයා දන්නවා පහත දැක්කෙන උපාංග අතරින් කවරක් ආදාන උපාංග වේද? නැත්නම් මේ සමීකරණයට තුල්ලි වෙන්නේ කුමක්ද? නැත්තම් මේ ABC තියෙන වගන්ති සලකලා ඒ වගන්ති වලින් සත්‍ය වන්නේ මොකද්ද? නැත්තම් වඩාත් ගැළපෙන ප්‍රකාශය මොකද්ද? ඔන්න ඔය ටිකනේ තියෙන්නේ. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් ඔයා ඒකට යනවා නම් පුතේ දුවේ 30ක් 32ක්වත් ගහන්නම උනයිරි. හරිද? ඕක තමයි කතාව. ඔයාට පුළුවන්. ඔයා ඉගෙනගත්තු කරුණු ටික මතක් කර ගන්නයි තියෙන්නේ. හැබැයි පුතේ මෙහෙමයි. බහුවර්ණ 40 තුල ප්‍රශ්න හැම පාඩමෙම ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ පාඩම් 15ෙම තියෙනවා. data information ඊට පස්සේ පරිගණක පරිණාමය input output devices ගැන මෙහෙයුම් පද්ධති word excel powerpoint numbering system logic gates ඊට පස්සේ අතන pascal flowchart ඊට පස්සේ තොරතුරු පද්ධති intent and email බහුමාධ්‍ය භාවිතය HTML වලින් ප්‍රශ්නයක් දෙකක් ICT එකයි society එකත් එක්ක ඔය හැම එකෙන්ම කලමේ අහනවා. ඒක නම් මම කියන්න ඕන. හරිද? පළවෙනි පැය තුල බහුවර්ණ 40 ගැහුවට පස්සේ ඉක්මනට එන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඊගාවට තියෙන කී පොයින්ට් එක තමයි ඔන්න ඕක. ඔය ප්‍රශ්න පත්‍රයටත් ලකුණු 15න් එහා ගන්න ඕන පුතේ ඒකට යනවනම්. ලකුණු 20න් 15න් එහා. ඔය ප්‍රශ්න පත්‍රයටත් සිලබස් එකෙන්ම හැදෙනවා පුතේ. මේ වානේ දත්ත තොරතුරු වලින් තොරතුරු පද්ධති, පරිගණක පරිණාමය, ඊට පස්සේ කෙවෙනි, ඊට පස්සේ සංඛ්‍යා පද්ධති, තාරක ద్వාර, මෙහෙයුම් පද්ධති, සමාර්පණ වලින් ලකුණක් දෙකක්, ගැලිම්ස් රහණෙන් ලකුණක් දෙකක්, සංවර්ධන ජීවන චක්‍රයෙන් ලකුණක් දෙකක්, ඒ වගේම ඉන්ටර්නෙට් ඊමේල් වලින් අහන්න පුළුවන් ලකුණක් දෙකක්. ඊට පස්සේ ඔය පික්සල් ඒ වගේ දේවල් වලින් මේ බහුමාධ්‍ය භාවිතයෙන් ප්‍රශ්නයක් දෙකක්. ඊට පස්සේ පරිගණකය කොහොමද නිවැරදිව භාවිතා කරන්නේ? ওই වගේ ප්‍රශ්න වලින් කලමේ අහන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍රයටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දීමත් ඉතාම වැදගත්. ලකුණු 15න් එහාවත් ඔයා ගන්න ඕන ඒකට යන්න.
හරිද? මං කියන්නේ මේ අවම වශයෙන් එහෙම ගන්න කියලා කියන්නේ. එතකොට ඔයාට ඒකට යන එක හරිය ලේසි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න කෙරුවට පස්සේ ඔයාට දැන් තියෙනවා තව ප්‍රශ්න හතරක් තෝරගන්න. හොඳ කල්පනාවෙන් තෝරගන්න. ඔයාට පුළුවන් නම් පොඩි වෙලාවක් අරගෙන මම මේ ප්‍රශ්නෙට කෙරුවොත් ලකුණු මට කීයක් ගන්න පුළුවන් වේද? මේ ප්‍රශ්නේ කෙරුවොත් ලකුණු කීයක් ගන්න පුළුවන් වේද කියලා පොඩි මැප් එකක් හදාගන්න. ඒක අවුලන්නේ නැහැ. මොකද ඔය හැම ප්‍රශ්නයකටම උත්තර දන්න ඔයා. ඔක්කොටම ලියන්න ඉගෙන ගත්තේ. එතකොට ඔයා බලන්න ඕන මේ හැම එකෙන්ම 10න් වැඩිපුර ගන්න. 10න් 8ක් 9ක් 10න් 10ම ගන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා තීරණය කරන්න. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතන තියෙනවා Excel වලින් ප්‍රශ්නයක්. සමහරට Excel වලට PowerPoint හරි Excel වලට Word හරි එකතු කරන්නත් පුළුවන්. database තනිය ප්‍රශ්නයක් තියෙන්නේ. HTML සහ internet email වලින් අනිවාර්යයෙන්ම තියෙනවා ප්‍රශ්නයක්. පද්ධති සංවර්ධන චක්‍ර වලින් සහ ඔය සාමාන්‍යයෙන් දේවල් අහලා ඊට පස්සේ AI තාක්ෂණය වගේ දේවල් අහලා වලාකුළු පරිගණක සංකල්ප වගේ දේවල් අහන්න පුළුවන්. වදන් සැකසීමෙන් ගිය අවුරුද්දේ සම්පූර්ණ ප්‍රශ්නයක් තිබ්බා. ඊට අමතරව බහුමාධ්‍ය භාවිතය කියන්නේ තොරතුරු තාක්ෂණය හා සමාජයේ නිවැරදි ඉරියව් සයිබර් අපරාධ සමාජ මාධ්‍ය භාවිතය එතනට කෘත්‍රිම බුද්ධිය දාන්නත් පුළුවන් මේ පාර. හානිකර මෘදුකාංග ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මොකද්ද මේ අංකිත බෙදුමක් කියලා කියන්නේ? ඒ ප්‍රශ්නේ. ඊට අමතරව ඔයාලා අතාරින අය ගොඩක් ඉන්නවා ෆ්ලෝ chart එකයි සියුඩ කෝඩ් එකයි. හැබැයි ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නේ මාරම ලේසි වුණා. සමහර ළමයි දැක්කෙත් නෑ බැලුවෙත් නෑ. හරි කොහොම හරි ඒක ඔයාලා කැමැත්තන්නේ. දැන් ඔයාලට තියෙන අභියෝගය තමයි තව ප්‍රශ්න හතරක් තෝරගන්න එක. ඒ නිසා මගේ ඉල්ලීම තමයි ඔයා මේ ප්‍රශ්න හතර තෝරගන්න කලින් ඔයා බලන්න මම මේ ප්‍රශ්නේ කෙරුවොත් මට කීයක් ලකුණු ගන්න පුළුවන් වේද? මේ ප්‍රශ්නේ කරොත් කීයක් ගන්න පුළුවන් වේද කියලා අනිවාර්යෙන් බලන්න ඔයා. මේ බලන්නකෝ ගිය අවුරුද්දේ හරිද? ආපු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා? හරිම ලේසි ප්‍රශ්නයක්. ගොඩක් ළමයි මේ ප්‍රශ්නේ අතාරිනවා. ව්‍යාජකේත ඒ වගේම ෆ්ලෝ chart ප්‍රශ්නේ. මේ බලන්න මේ රෝම ඉලක්කම් අංක 2 begin count සමානයි while count අඩුයි 5 ඔය ගාන මේව ව්‍යාජකේතයේ බලාපොරොත්තු වෙන ප්‍රතිදානය. මාරම ලේසි. අපි අභ්‍යාස කරලා ගියා නම් අභ්‍යාසත් එක්ක බලපුවහම මේක මාරම ලේසි එකක්. හරිද? count එක සමානයි 1යි. මේ while වල කියන්නේ සත්‍ය නම් ඉස්සරහට යනවා. අසත්‍ය වුණ ගමන් නතර වෙනවනේ. count එක කුඩායි. yes display count. ඒ කියන්නේ පළවෙනි එක display වුණා. ඊට පස්සේ count එකක් එකතු වෙනවා. 1ට 1ක් 2යි යනවා. 2ට 1ක් 3යි. ඔන්න ඔය විදිහට යන එක. ඒකේ B කොටස තියෙනවා. මෙතන මේ අඩුයි සමානයි 5 වෙනුවට අඩුයි සමානයි 20 දානවා. අරක +1 වෙනුවට +3 දානවා. මොකක්ද අවුට්පුට් එක? මේකේ මේ ෆ්ලෝ chart එකත් හරිය ලේසි. ගොඩක් ළමයි ඉතින් බැලුවේ නෑ. ගැටලුවක් නෑ. ඔයාලා හරියට ප්‍රශ්න ටික සංවිධානය කරගත්තායින් පස්සේ පුළුවන් නම් මේකට ලියලා දාන්න. ඔක්කොම ප්‍රශ්න වලට හරි ගමන් ලියන්න. right? හොඳට ප්‍රශ්න පත්‍රේ කියවුවොත් ප්‍රශ්න ලීසි. මේ ගිය අවුරුද්දේ 7 වෙනි ප්‍රශ්නේ වදන් සැකසුම් මුදුකාංගයක අංක දමන ලද අතුරු මුහුණතක රූපය පහත් දැක්වේ. හරිද? මෙන්න මේ කොටස් ටික දීලා හරිම සරල ප්‍රශ්න ටිකක් ඇහුවා. ගිය අවුරුද්දේ 7 වෙනි ප්‍රශ්නේ. ඉතින් බලන්නකෝ ඔයාට ලේසි ප්‍රශ්න තියෙනවා. right? මේ වර්ඩ් ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් විතර ඇහුවා. මම ඒකෙන් මේ කොටසක් අරන් තියෙන්නේ. හරිද? වදන් සැකසීම ගොඩක් අයට මාරම ලේසි. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයන්නේ. බුලට්ස් ඊට පස්සේ අකුරු ඉමේජ් දාන හැටි, බෝල් කරන හැටි. ඊට පස්සේ මෙතන මේකේ අහනවා මේ ශබ්ද නිදි ගැන. ඒක චුට්ටක් ආයෙ පාරක් ඉක්මනට බලාගෙන යන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. හරි එහෙනම් ජය වේවා සුබ පැතුම් හැමෝටම ජයම් වේවා. එයා එහෙනම් ගිහිල්ලා IT පේපරේ දවසේ සාර්ථකව මුහුණ දෙන්න. මම කියපු දේවල් ටික ඔයාට වැදගත් වෙන්න ටික මම හිතනවා. පේපරේ අතර ගත්ත ගමන් පැය 3යි ඔළුව පාත් කරගෙන සුපිරියටම ගේම දෙන්න. මොකද මේ වටපිටා බල බල ඉන්න දෙයක් නැහැ. බහුවර්ණයකට 40ට ගැහුවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට සාර්ථකව මුහුදුණා. මොකද මේ පේපර් දෙකම පොතක් වගේ එකට එන්නේ. right? ආයෙත් එකටමයි දෙන්නේ. එකතු කරන්නේත් එකට. ඒ නිසා එකට එකතු කරුවා කියලා නෑ. පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා ඉවර කරලාත් පැත්තකින් තියාගන්න. එහෙනම් ජයෙන් ජය වේවා සුබ පැතුම්.